ජනාධිපතිවරයාගේ බිරිඳ බිම ඉඳගෙන බනහන වීඩියෝ ක්ලිප් එකක් ෂෙයා වුණා. මට සමාවෙන්න එක වැරදීමක්. ධර්මරතී කියලා කියන්නේ. ඒ නිසා මේකට කොහොම හරි හුරු වෙන්න. අවසානයේ මරණ මංචකේ එහා පැත්ත මෙහා පැත්ත පේනකොට මරණ මංචකේ එළවලෝ දෝලණය වෙනකොට අපිට ධර්මයේ කරුණාව පහළ වෙන්න ඕනේ. මතකද පින්නතුන්ට දැකලා සමහර මැරෙන්න හදනකොට ගිහිල්ලා හඳුනනව පිළිත් කියනවනේ. එහෙම කිව්වට තේරෙනවද නැහැ? අර රතිය හුරු වෙලා තියෙනවා. මේකත් එක්ක මට නිකමට මේ මම කියවලා තියෙන කතාවක් මතක් වුණා. ඒක කිසිසේත්ම මේ බිම ඉඳගෙන බන අහන වීඩියෝ වලට හෝ දුවලා පැනලා ටෙනිස් ගහන ෆොටෝ වල සම්බන්ධයක් නැහැ. හැබැයි කතාව කියලා ඉන්න. ඒ වගේම මම පොරොන්දු වෙනවා මේ වීඩියෝව කිසිසේත්ම ජනනි ප්‍රේමදහස කියන නම නොකිය කරනවා කියලා. ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තියෙන අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ සානයට. සෝමරත්න විමල් සුරේන්ද්‍ර ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් ඡායාරූප මාධ්‍යවේදියෙක්. ඔහු දවස සිරිලක ජනදින සහ ඇත්ත පුවත්පත්වල සේවය කළා. 1981 සැප්තැම්බරයේ දෙවයින පුවත්පතට එක් වෙලා තිබ්බා. බොරැල්ලේ ක්‍රිෂාන්ත ස්ටුඩියෝ පවත්වාගෙන ගියපු ඔහු 1981 ඔක්තෝබර් 26 රාත්‍රියේ කඳාන ප්‍රදේශයේදී බරපතල තුවාල ලබා පස්සේ මිය ගියා. කොළඹදී මෑත ඉතිහාසයේ අභිරහස් විදිහට මිය ගිය පළවෙනි මාධ්‍යවේදියා ඔහු. ඒ කතාවට අනුව ගත්තොත් ඔහු යතුරුපැදියෙන් යද්දී මගියෙක්ගේ ගැටි අනතුරක් වෙලා තුවාල ලැබුවලු. එතනින් පස්සේ රාගම රෝහලට ගෙනිච්ච ඔහු ඊට පස්සේ කොළඹ මහා රෝහලට යවලු. එතනදී රාත්‍රී 1ට පමණ මිය ගියාලු. හැබැයි බයික් එක පාරායිනේ හරියට නවත්තලා තිබුණලු. ඔහුගේ හෙල්මට් එක සහ ඔල්ලෝසුව ලැබුණේ එක්තරා දේශපාලඥයෙකුගේ ගෙදර ළඟින්ලු. හෙල්මට් එකට කිසිම හානියක් වෙලා තිබෙන්නේ නැහැලු. හිසට වෙච්ච මාරාන්තික තුවාලය අනතුරෙන් නෙවෙයි පොළු පහරකින් වුණා වගේ පෙනුනලු. හැබැයි මරණ පරීක්ෂකයෙක් රියානුතුරක් කියලා තීන්දුව කළාලු. සුරේන්ද්‍රගේ අයියා W.A. සබේරත්න 1981 දෙසැම්බර් 14 දා ආයෙත් පරීක්ෂණයක් ඉල්ලලා මහේස්ත්‍රාත්වරයාට පෙත්සමක් දැම්මා. 82 මාර්තු 19 වෙනිදා මරණ පරීක්ෂකවරයාට විස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කළා. ඔහු මේ පොලිස් වසන් කිරීමක්, සාක්ෂිකරුවන් ඉදිරිපත් නොකිරීමක් සහ තම ජීවිතයට තර්ජනයක් ගැන චෝදනා කළා. පස්සේ මරණ තර්ජන හේතුවෙන් ඔහු රට හැර ගියා. රාවිය පත්තරේ පස්සේද ගියා මේ සුරේන්ද්‍රට පහර දීලා මහපාරට ඇදලා දැම්මා කියලා. ඒ වගේම ඔහු මැරුණ දවසේ පොලිසිය ඔහුගේ කාමරයේ තිබින නවීන කැමරාවක් සහ ප්‍රබල දේශපාලඥයන්ගේ පවුලට අදාළ ෆොටෝ ටිකක් අරගෙන ගියා. ඒ කතාව එච්චර. අපි කතා කරමු ආර්යාවන් ගැන. සමහර ආර්යාවන් බන අහනවා. තවත් ආර්යාවන් රග්බි මැච් බලන්න යනවා. තවත් ආර්යාවන් ටෙනිස් ගහනවා. තව වෙන්න ආර්යාවන් බෙර වහදනය කරනවා. ආර්යාවන් කියන්නේ මේ ලොකු විෂයක්. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ බිරිඳ වෙච්ච හේමා ප්‍රේමදාස ආර්යාව කියලා දඟලන ඈ නතර වුණේ පත්තිරිප්පුවෙන්. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නෝනා හාමිනේ සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙන්නත් කලින් ආර්යාව බවට පත්වලා අද එයා කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. දලදා කරඬුව ළඟින් එයා නතර වෙයි මට හිතන විදියට. මේ යන විදියට කිය. මට නම් හිතාගන්න මේ දේශපාලන පිස්සන් කොටුවක් මේක. හරිසම ගලවන්න කිව්වලු ලැජ්ජයි හාමුදුරුවනේ. ලංකාවේ වගේම මේ ලෝකේ ආර්යාවන් ගැන අපිට කතා කරන්න පුළුවන්. සමාජ මාධ්‍යවල වීඩියෝවක් වේගෙන සංසන්‍ය වුණා. ඒ වීඩියෝ වෙන්නේ සුදු ඇඳුමක් ඇඳගෙන බිම වාඩි වෙලා හිමිනමකගේ ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙන කාන්තාවක්. මේ වීඩියෝ පළ කරපු අය කිව්වේ මේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳ කියලා. කියපු විදිහට මේ කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනාවක් කැපිටපොළ විහාරස්ථානයක පැවැත්වෙච්ච එකක්. හැබැයි මේ මොහොතේ අපිට තහවුරු කරලා කියන්න පුළුවන්ද මේ පුළුවන් කාරණාව මොකක්ද? කාන්තාවක් ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙනවා එච්චරයි. ඇය කවුද? ඇය ජනාධිපතිරාගේ බිරිඳද? ඇය එතනට ආවේ කොහොමද? ආරක්ෂක නිලධාරීන් හිටියද? ඇය බිම වාඩි වුණේ තමන්ගේ කැමැත්තෙන්ද? සංවිධායකයන් විශේෂ ආසනයක් ලබා දෙන්න උත්සාහ කළාද කියන කිසිම කාරණයක් මේ වීඩියෝවෙන් තහවුරු වෙන්නේ නැහැ. මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ කවුරුවත් දැක්කද ජනාධිපති ආර්යාව අවුරුදු නැකතට කැවුම් බදිනු, ඔෆිස් බදිනු එහෙම දැක්කද? ඉස්සර නම් කොහමද? මහා බබා වගේ ඇවිල්ලා කැරකි කොකිස් බදිනු, කැවුම් බදිනු. දැන් ඒව නැහැ. මට හිතන විදිහට ඒක අදාළත් නැහැ. සමාජ මාධ්‍ය පිටුවලින් මේක වටේට ලොකු කතා හැදුවා. පක්ෂපාතයයි වගේම විරුද්ධයි. කවුරුත් ඇයව හඳුනාගන්නේ නැහැ. උත්සාසනයක් එපා කියලා සාමාන්‍ය ජනතාවක් එක්ක බිම වාඩි වුණා. පරිවහර කරත් නැහැ.
පතපු වෙනස මේක නෙවෙයිද කියලා ලියන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් මේකට බැන්නා. ජනාධිපතිගේ බිරිඳ වෙලත් ඒ කාන්තාවට ගෞරවයක් නැහැ කිව්වා. සැමියා විසින් හංගලා තියෙන ගෞරවය අහිමි කරපු කාන්තාවක් බවට ඇයව පත් කළා. එක පෝස්ට් එකක් තිබ්බා. ඒ පෝස්ට් එක තිබුණේ අදහස් උනේ මේ මගේ බිරිඳ කියලා කොන්ද කෙලින් තියාගෙන සමාජයට හඳුන්වා දෙන්න බැරි පිරිමියෙක්ගෙන් ඇයට ගෞරවයක් ලැබෙන්නේ නැහැ කියලා කියන එක. ජනාධිපතිවරයා තමන්ගේ පෞද්ගලික ජීවිතයේදී බිරිඳට දෙන්න ඕන ගෞරවය දෙනවද නැද්ද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඔය ASCII පිරිසක් ජනාධිපතිවරයාගේ විවාහය ගැන, කියන්නේ පක්ෂයෙන් ලබා දුන්න කියලා කියන නියෝග ගැන, මේගේ ඥාතියගේ පවුලක් බාර ගැනීමක් ගැන, පරිත්‍යාගයක් විදිහට සිදු කරපු විවාහයක් ගැන කාලයක් තිස්සේ ගොතපු කතාන්දර ටික ආයෙත් බෙදාගෙන තිබ්බා. ජනාධිපතිවරයාගේ බිරිඳ ගැන විවිධාකාර කතා කාලයක් තිස්සේ උට අපහසු විදිහට මඩ විදිහට නිර්මාණය කරලා තියෙනවා. සමහරුන්ගේ දේශපාලනය මේ ඒක තමයි. සුබ නැකතට මල බත කන්න වෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. ඉන්කත් නැත ජනාධිපති ආර්යාව නම් අවුරුදු දවසේ බලා ගන්න ලැබෙන මේ කතා කිසි දෙයක් තහවුරු කරන විශ්වාසදායක සාක්ෂි නැහැ. ඒ නිසා ඒව ඉතිහාසයවත් ප්‍රවෘත්තිවත් නෙවෙයි. ඒව දේශපාලන ගොසිප්. මම හිතන විදිහට ජනාධිපතිගේ බිරිඳ කියන්නේ ඔහුගේ සරලකම ඔප්පු කරන ප්‍රචාරක භාණ්ඩයකුත් නෙවෙයි. ජනාධිපතිවරයාගේ අඩුපාඩු ඔප්පු කරන කෙනෙකුත් නෙවෙයි. මේ කාන්තාව කැමති මොකටද? ඇය ප්‍රසිද්ධියේ පෙනී ඉන්න කැමතිද? ඇය තමන්ගේ නම, පෞල් සම්බන්ධතා සහ පෞද්ගලික ජීවිතය මාධ්‍යයට ලබා දෙන්න කැමතිද? ඇයට තමන්ගේම ජීවිතයක් තියෙනවද? කාන්තාවකගේ ගෞරවය ලැබෙන්නේ සැමියා ඇයව වේදිකාවට අරගෙන ඇවිත් මේ මගේ බිරිඳ කියලා හඳුන්වා දීමෙන් කියලා හිතන්නේ ඇයි? ඊළඟට මේ ජනාධිපතිවරයාගේ මේ බිරිඳ ගැන කතාව මේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අලුත් අවුරුදු කෑම මේස ඇසිරුණොත් හැදිලා තිබ්බා, නිර්මාණය වුණා. 2026 අලුත් අවුරුද්දේත් ජනාධිපතිවරයා තමන්ගේ බිරිඳ සහ පවුල එක්ක කැමරා ඉස්සරහා කිරිබත් කනවද කියලා කුතුහලයක් ඇති කළා. ඒ වෙනුවට ඔහු දිට්වා සුලිකෝනාඩුවෙන් විනාශ වෙච්ච රජයේ වන්දි යටතේ ආයෙත් ඉදු කරපු ගල්නෑව ප්‍රදේශයේ නිවසකට ගිහිල්ලා ඒ පවුලත් එක්ක ගෙවැදිලා සහ අවුරුදු චාරිත්‍රවල සහභාගී වුණා. ඒක තමයි ජනාධිපතිවරයා දුන්න දේශපාලන සංනිවේදනය. ඔහු කිව්වා මගේ පවුල කියන්නේ රටේ මේ ජනතාව කියලා. කැමරාව ඉස්සරහා ඔහු පවුල පෙන්නනව වෙනුවට විපතටපත් පවුලක් එක්ක අවුරුදු සමරන ජනාධිපතිවරයෙක් විදිහට ඉන්න ඔහු කැමති ඇති. මම කියන්නේ එකෙන් මේ අනුර දිසානායක කියන්නේ පුදුම මානව හිතවාදී කියලා. ඔහු සමාජයට පෙන්වන්න කැමති එහෙම ප්‍රතිරූපයක්. ඒ තමයි ඔහුගේ තෝරා ගැනීම. ඒ තේරීම ප්ලෑන් කරපු ප්‍රචාරක අවස්ථාවක් කියන්නත් පුළුවන්. හැබැයි ඒ සිද්ධියෙන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික විවාහ ජීවිතය ගැන කිසිම නිගමනයකට එන්න බෑ. ජනාධිපතිවරයෙක් පවුල කැමරාවට ගේන්නේ නැති එකෙන් ඔහු අනිවාර්යයෙන්ම දියුණු නායකයෙක් වෙන්නේත් නැහැ. පවුල කැමරාවට ගෙනාව කියලා ඔහු පවුල්වාදී නායකයෙක් බව අනිවාර්යෙන් ඔප්පු වෙන්නේත් නැහැ. අපි බලන්න ඕනේ කැමරාවේ පවුල පෙනෙනවද කියන එක නෙවෙයි. ජනාධිපති ආරාව කියන්නේ තනතුරක්ද කියන ප්‍රශ්නයටත් පොඩ්ඩක් උත්තරයක් දෙන්න වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලමු. මේ ව්‍යවස්ථාව කියන්නේ ජනතා පරමාධිපත්‍ය ජනතාව සතුයි කියන එක. විධායක බලය ජනතාව විසින් තෝරාගත් ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක කරනවා කියන එක. ව්‍යවස්ථාවේ 30 වෙනි වගන්තියෙන් ජනාධිපති කියන ධූරය පිහිටුවනවා. ඔහු රාජ්‍ය නායකයා, විධායකයා සහ ආණ්ඩුවේ නායකයා සහ සන්නද්ධ හමුදාවල සේනාධි නායකයා වෙනවා. හැබැයි ජනාධිපති ආරාව කියලා ව්‍යවස්ථානුකූල තනතුරක් නැහැ. වචනයකුත් නැහැ. ජනාධිපතිගේ සැමියා කියලා තනතුරකුත් නැහැ. ජනාධිපතිවරයාගේ අපි ජනාධිපතිවරණයේදී ගත්තොත් ඒ ජනාධිපතිවරණයේදී අපි ඡන්දය දෙන්නේ එක් පුද්ගලයෙක්ට. ඔහුගේ හෝ ඇයගේ විවාහ සහකාරට නෙවෙයි, පවුලටත් නෙවෙයි. මේ ෆස්ට් ලේඩි කියන්නේ ගොඩාක් රටවල මේ නීතිය නිර්මාණය කරපු ධූරයක් නෙවෙයි. සම්ප්‍රදාය, රාජතාන්ත්‍රික ප්‍රොටෝකෝල සහ මාධ්‍ය භාවිතය හරහා ගොඩනැගිච්ච නාමයක්. ලංකාවේ කලින් තිබුණු ජනපති වරප්‍රසාද පනත කියන එකෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දබුවන්ට නිවාස දීමනා, නිල ප්‍රවාහන පහසුකම් සහ විශ්‍රාම වැටුප් වගේ දේවල් ලබා දීලා තිබ්බා. ඒක හිටපු ජනාධිපතිවරයාගේ මරණයෙන් පස්සේ වැන්දමුට ලබා දීපු නීතිමය ප්‍රතිලාභයක්. හැබැයි මේ 2025 සැප්තැම්බර් මාසයේදී මේ සම්මත කළ අංක 18 දරන පනතින් ඒ පැරණි නීතිය සහ ඒ යටතේ තිබිච්ච ප්‍රතිලාභ අහෝසි කළා. ලංකාවේ ජනාධිපතිවරයාගේ බිරිඳට ජනතාව ඉස්සරහා පෙනී ඉන්න ඕන කියලා නීතිමය බැඳීමක් නැහැ. ජනතාවට ඇයව දකින්න ඕන කියලා නීතිමය අයිතියක් නැහැ. එහෙම විධිමත් සම්ප්‍රදායක් ලංකාවේ ලොකෝට නැහැ. මේ ඇමරිකාව ගත්තොත් මේ තත්ත්වය වෙනස්.
ටිකක් වෙනස්. ඒ කියන්නේ ඇමරිකාවේ ෆස්ට් ලේඩි කියන භූමිකාව ඉතාම ප්‍රබල සංස්කෘතික ආයතනයක්. තන ඇය රාජ්‍ය උත්සව පවත්වනවා. සමාජ ව්‍යාපෘති තෝරගන්නවා. විදේශ සංචාර වලට එනවා. මාධ්‍ය සමග සංවේදනය කරනවා. ඇය තේරීපත් වෙච්ච නිලධාරිනියක් නෙවෙයි. ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාණය කළ රාජදූරයක් නෙවෙයි. ඇමරිකාවේ සේවස් දෙකකට වඩා ජනාධිපතිවරපත් වුණා. හැබැයි කාන්තාවක් අතරටපත් වෙලා නැහැ. කවදා හරි ගෑනු කෙනෙක් ජනාධිපති වුණොත් ෆස්ට් ලේඩි වෙනුවට වෙන වචනයක් තියෙනවද කියලා දන්නේ නැහැ. කොහොම නමුත් ඇමරිකාවේ ප්‍රථම කාන්තාව කියන එකට රාජ්‍ය යාන්ත්‍රණයක් හැදිලා තියෙනවා. ප්‍රථම කාන්තාව වෙනුවෙන් සංනිවේදන අධ්‍යක්ෂකවරු, ප්‍රතිපාද්‍ය අධ්‍යක්ෂකවරු, මෙහෙයුම් අධ්‍යක්ෂකවරු සහ කාර්ය මණ්ඩල ප්‍රධානීක් පවා රාජ්‍යයට ලබනවා. ඒ කියන්නේ ඇය වෙනුවෙන් මහජන මුදලින් කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යනවා. මට තේරෙන විදිහට ඇමරිකාවේ ජනාධිපතිවරයා විතරක් නෙවෙයි ඔහුගේ පවුලම දේශපාලන වශයෙන් බලය හොබවනවා කියලා පිළිගන්නවා. ඇමරිකාවේ මේ සම්ප්‍රදායෙන්ම ජනාධිපතිවරයා මේ තෑන්ක්ස් ගිවින් ක්‍රිස්මස් වගේ විවිධ උත්සව සමරන හැටි මාධ්‍යවල පවා කතා කරනවා. ජනාධිපතිවරයාගේ සුරතල් සතුන් වගේම පෞද්ගලික නිවාඩු පවා මාධ්‍යවලින් ලොකුට කතා කරනවා. කොටින්ම කිව්වොත් ජේම්ස් බුකනහන් කියන ජනාධිපතිවරයා විවාහ වෙලා හිටියේ නැහැ. ඒ නිසා ඔහුගේ ඥාති දියණිය හැරියට් ලේන් දවල මන්දිරේ ප්‍රධාන ගෘහණියගේ භූමිකාව බාරගත්තා. ඒ රාජ්‍ය භෝජන සංවිධානය කළා. විදේශ අමුත්තන් පිළිගත්තා. කියලා ජාතික තරුවක් තරම් ඇය ජනප්‍රිය වුණා. මේ නැව්වලටත් මේ සමාජ සංවිධාන වලටත් මේ ඇඳුම් වර්ගවලට ඇයගේ නම යොදාගත්තා. ඒතර මේකෙන් පේන්නේ ෆස්ට් ලේඩි කියන එක විවාහයේ ස්වභාවික ප්‍රතිඵලයක් නෙවෙයි. රාජ්‍යයට අවශ්‍ය සමාජ සත්කාරක භූමිකාවක් කාන්තාවකට පවරපු පුරුද්ද. හැබැයි ඇමරිකාව කරපු පළියට හැමදේම හරි නෑ. ජනාධිපති වුඩ්රෝ විල්සන්ට 1919 වරපතල ආඝාතයක් ඇති වුණා. ජනාධිපතිගේ සෞඛ්‍ය තත්ත්වය මිනිසුන්ගෙන් ගොඩක් දුරට හංගලා තියලා ඔහුව හම්බෙන්න පුළුවන් මේ කාටද? ඔහු වෙත ගෙන යන්න පුළුවන් මොන ලිපිද මොන ප්‍රශ්නද කියන එක තීරණය කළේ බිරිඳ විල්සන්. ඇය Taman රාජ්‍ය තීරණ නොගත්තයි කියලා පස්සේ කිව්වත් තේරීපත් නොවුන කෙනෙක් ජනාධිපතිවරයාට ප්‍රවේශය පාලනය කිරීම ගැන මේ දැඩි විවාදයකට ලක් වුණා. සමහර අය ඇයව ඇමරිකාවේ පළමු කාන්තා ජනාධිපති කියලා උපහාසයෙන් හැඳින්වුවා. මේ ප්‍රංශයේත් ජනාධිපතිගේ සහකරුට ව්‍යවස්ථානුකූල තනතුරක් නැහැ. 2017 දී එමානුවෙල් මැක්‍රොන්ගේ පාලනය යටතේ ජනාධිපතිගේ සහකරුගේ භූමිකාව ගැන විනිවිදභාවය ගැන මේ ප්‍රඥාප්තියක් නිකුත් කරා. ඒකේ පැහැදිලිව කියනවා මේ භූමිකාව නීතියකින් නිර්මාණය කරපු එකක් නෙවෙයි කියලා. ඒක ජනරාජ්‍ය සම්ප්‍රදාය සහ රාජතාන්ත්‍රික භාවිතය හරහා හැදෙන නියෝජන අනුග්‍රහ සහ ජනාධිපතිවරයාට සහාය දෙන භූමිකාවක් කියලා ඒක සඳහන් වෙනවා. ජනාධිපතිගේ සහකරුට වැටුපක් නැහැ. වෙනම අයවැයක් නැහැ. වෙනම ස්වාධීන කැබිනට් කාර්යාලයක් නැහැ. හැබැයි ජනාධිපති කාර්යාලයෙන් උපදේශකයන් දෙන්නෙක් ලේකම් සහ ආරක්ෂාව ලබා දෙනවා. ඒ වියදම් ජනාධිපති කාර්යාලයේ ගිණුම් වල පෙන්වන්න ඕනේ. ඒ මාසික ඒ ක්‍රියාකාරකම් ප්‍රසිද්ධ කරන්නත් නියමිතයි. මේක වැදගත් ආදර්ශයක්. රටක් ජනාධිපතිගේ සහකරුට පොදු භූමිකාවක් දෙනවා නම් ඒ භූමිකාව හැංගුණ එකක් වෙන්න බෑ. මේ බ්‍රිතාන්‍ය ගැන කතා කරනකොට රාජකීය පවුල සහ අගමැතිගේ පවුලත් වෙන් කර ගන්න ඕනේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ රාජා හෝ රාජිනිය රාජ්‍ය නායකයා ඔහුගේ හෝ ඇයගේ සහකරු රාජකීය සම්ප්‍රදායක කොටසක්. සහකරුට ස්වාධීන දේශපාලන බලයක් නැහැ. ප්‍රධාන වශයෙන් මේ රාජ්‍ය නායකයාට සදාචාරාත්මක සහ ප්‍රායෝගික සහාය දෙන චාරිත්‍රානුකූල භූමිකාවක් විදිහට ඒක පවතිනවා. හැබැයි බ්‍රිතාන්‍ය අගමැතිගේ බිරිඳ හෝ සැමියාට නිල තනතුරක් නැහැ. වැටුපක් නැහැ. නියමිත රාජකාරී නැහැ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ මේක පැහැදිලිව කියනවා. අගමැතිගේ සහකරු සමහර උත්සවවල පෙනී ඉන්න පුළුවන්. පක්ෂ සමුළුවකට එන්න පුළුවන්. මැතිවරණ ජයග්‍රහණයකදී වේදිකාවට එන්න පුළුවන්. හැබැයි ඒක අගමැති ධූරයේ කොටසක් නෙවෙයි. ඊළඟට මේ නොපෙනෙන සැමියා සහකරුවෙක්ව ඉඳලත් ප්‍රසිද්ධ නොකළ අය අතර මේ සහකරුවෙක් ඉඳලත් ප්‍රසිද්ධ නොකළ අය අතර මේ ජර්මනියේ ඇන්ජෙලා මර්කල් කියන නායිකාව විශේෂයි. මේ ඇන්ජෙලා මර්කල් අවුරුදු 16ක් ජර්මනියේ චාන්සලර්වරිය. ඇගේ සැමියා යෝකිම් සෝවර් ප්‍රකට රසායන විද්‍යාඥයෙක්. ඔහු මාධ්‍යත් එක්ක කතා කළ ඉතාම කලාතුරකින්. දේශපාලන වේදිකාවල පෙනී හිටිය අඩුවේ. මේ 2005 දී මර්කල් පළවෙනි පාට චාන්සලර් ධුරයට පත් වෙච්ච අවස්ථාවටත් ඔහු ගියේ නැහැ. ඔහු තමන්ගේ විශ්වවිද්‍යාලේ ඉඳලා ඒක රූපවාහිනියෙන් නැරඹුවා. ජර්මන් පුවත්පතක ඔහුව අංශුවක් වගේ නොපෙනෙන මිනිහෙක් කියලා විහිළුවට ලක් කළා. මර්කල් තමන්ගේ සැමියා ප්‍රසිද්ධිය පෙන්වන්නේ නැති නිසා ඇය ඔහු ගැන ලැජ්ජාවෙන් හිටිය කියලා අපිට කියන්න පුළුවන්ද? බැහැ. ඇයි ඔහුට ගෞරවය නොකළ කියලා කියන්න පුළුවන්ද? බැහැ. ඔහුට තමන්ගේ විද්‍යාත්මක වෘත්තිය, තමන්ගේ නම සහ තමන්ගේ පෞද්ගලිකත්වය තිබුණා.
ඇත්තටම ඔහුගේ ගෞරවය ආරක්ෂා වුණේ මේ මර්කල්ගේ සැමියා කියන තනතුරට ඔහුව සීමා නොකළ නිසා වෙන්නත් පුළුවන්. ඊළඟට මේ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිත් තමන්ගේ බිරිඳ එක්ක දේශපාලන යෝලක් විදිහට පෙනී හිටින්නේ නැහැ. ඔහුගේ නීතිමය විවාහ සම්බන්ධය 2014 මැතිවරණ නාම යෝජනා ප්‍රකාශයේදී ප්‍රසිද්ධ වුණා. ඔහුගේ බිරිඳ විශ්‍රාමික ගුරුවරයෙක්. ඔවුන් දශක ගණනාවක් වෙන වෙනම ජීවත් වුණා කියලා වාර්තා වෙනවා. මේ ගැන විවිධ කතා තියෙනවා. ජනාධිපති හෝ අගමැති තමන්ගේ සහකරු සමග කැමරාව ඉස්සරහා ආදරය රඟපාන්නේ නැති එක මහජන වරදක් නෙවෙයි. නවසීලන්තයේ ජසින්ඩ් හාඩන් අගමැති ධූරයට පත් වෙනකොට ඇයගේ සහකරු ක්ලාක් ගේෆර්ඩ් එක්ක විවාහ වෙලා හිටියේ නැහැ. ඇයි ධූරයේදී දරුවෙකුත් බිහි කළා. ඒ විවාහ වෙන්න කලින් ඔවුන් විවාහ වුණේ ඇය අගමැති ධූරේ නිවත් වුණාට පස්සේ 2024 දී පෞද්ගලික උත්සවයකදී. ඒ නිසා නවසීලන්ත රාජ්‍ය කඩා වැටුන්නේ නැහැ. ලෝකේ විශිෂ්ටම විදියට කොවිඩ් පාලනය කරපු රටක් විදියට නවසීලන්තය පිළිගන්නවා. අගමැතිවරයෙකුට රට පාලනය කිරීමට සැමියෙකු පසකින් තියාගෙන සාම්ප්‍රදායික පවුල් රූපයක් රඟපාන්න අවශ්‍ය වුණේ නැහැ. මේ උදාහරණ පෙන්වන්නේ මේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයට නීත්‍යානුකූලව ලැබෙන්නේ විවාහයෙන්වත් මේ සහකරුවෙක්ගෙන්වත් පවුල් ඡායාරූපයකින්වත් නෙමෙයි. ජනතා ඡන්දයෙන් සහ මේ වගකීමෙන්. ලංකාවේ ජනාධිපති ආර්යාව ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යාව මේ කියන නාමයක් කාලෙන් කාලට වෙනස් ආකාරයෙන් පාවිච්චි වෙලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ බිරිඳ එලිනා ජයවර්ධන යටතේ සේවා වනිතා ව්‍යාපාරය සංවිධානාත්මක වුණා. යුද හමුදාවේ නිල ඉතිහාසය අනුගතව මේ සේවා වනිතා සංකල්පය ජේ.ආර්. ජයවර්ධනගේ අදහසින් එවකට ප්‍රථම කාන්තාව වූ එලිනා ජයවර්ධනගේ සභාපතිත්වයෙන් ආරම්භ වුණා. ඇත්තටම අපිට අනුමාන කරන්න පුළුවන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධූරය සහ ඒ ක්‍රමය පටන් ගනිද්දී ආර්යාව කියන භූමිකාවක් ඔහුගේ ඔළුවේ තියෙන්නේ නැති. දැඩි ඇමරිකන් හිතවාදියෙක් නිසා ඔහු ඇමරිකන් ක්‍රමයට කැමති වෙන්නේ නැති. හේමා ප්‍රේමදාස මහත්මිය සහ ශ්‍රීලන්තේ රාජපක්ෂ කෘප්‍රකට ජනාධිපති ආර්යාවක් කියලා කියන්න පුළුවන්. ඒ දෙන්න ගැන කතා කළොත් මෙතන අපිට වීඩියෝ ඉවර කරන්න වෙන්නේ නැහැ. හැබැයි අපි සිල්ලිය ගැන කෙටියෙන් කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී පවුලම දේශපාලන සංහමයක් බවට පත් වුණා. පවුලේ සමාජිකයන්, සහෝදරයන්, දරුවන් සහ ඥාතීන් රාජ්‍ය පාලනයේත්, මැතිවරණ ප්‍රචාරණයේත්, සංස්කෘතික උත්සවවලත් ඉදිරියෙන් පෙනුණා. ශ්‍රීලන්තේ රාජපක්ෂ මහත්මියගේ නම සම්බන්ධ මේ සිරිලිය ගිණුම ගැන චෝදනා සහ විමර්ශන ආයෙත් 2026 ජනවාරි මාසයේදී FCID අවධානයට ගත්තා. තාම ඇයට කිසිදු චෝදනාවකට අධිචෝදනාවක් නැහැ. හැබැයි ඇයගේ නමට තියෙන චෝදනා ලැයිස්තුව ලොකුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේ ජයන්ති සිරිසේන මහත්මිය විදේශ අමුත්තන් හමු වීමේදීත් අවුරුදු චාරිත්‍රවලදීත් පවුල් එක්ක ප්‍රසිද්ධියේ පෙනී හිටියා. 2018 දී ජනාධිපති නිල නිවසේ පැවති අවුරුදු චාරිත්‍රවලට ඇය සහ පවුලේ සමාජිකයන් එක්කච ඡායාරූප ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්ම බෙදා හැල්ලා තිබ්බා. අයෝමා රාජපක්ෂත් ඇත්තටම වැඩිපුර ප්‍රසිද්ධියේ ගෝඨාභය රාජපක්ෂක දකින්න ලැබුණේ නැති කෙනෙක්. ඇය නිල උත්සව වලට විතරක් ආපු කෙනෙක්. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගත්තොත් ඇයව රනිල් වික්‍රමසිංහගේ බිරිඳ කියන එකෙන් පමණක් නිර්වචනය කරන්න බෑ. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් සහ ස්ත්‍රී පුරුෂ අධ්‍යයන මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරියක්. ඇයගේ ගෞරවය සැමියා විසින් වේදිකාවක හඳුන්වා දීමෙන් එන්නේ නැහැ. ඇත්තටම ඇයගේ ගෞරවයට හානියක් වුණා නම් උනේ ඇයගේ උපාධි ප්‍රදාන උත්සවයකට සැමියාගේ සල්ලි වලින් ගියපු හින්දා. මේ එකම එක දෙයක් කියන්න ඕනේ. පෞද්ගලිකත්වය කියන්නේ රහස්‍යභාවය නෙවෙයි. ජනාධිපතිවරයාගේ බිරිඳට කැමරාවෙන් ඈත්ව ඉන්නට අයිතියක් තියෙනවා. හැබැයි ඇය රාජ්‍ය මුදල් පාවිච්චි කරනවා නම් ඒ වියදම් හංගන්න අයිතියක් නැහැ. ඇය වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් කරනවා නම් ඒක මිනිසුන්ට දැනගන්න පුළුවන්. ඇයට යොදවපු ආරක්ෂකයන් ඉන්නවා නම් රජයේ වාහන යොදවලා නම් ඒව දැනගන්න අයිතිය තියෙනවා. ඒ වගේම ජනාධිපතිගේ කාලත්‍රා විදිහට ඇය සතු වත්කම් සහ දේපල වත්කම් බැලකම් ප්‍රකාශයට දාන්න ඕනේ. අන්තිමේ ගත්තහම ජනාධිපතිගේ බිරිඳ ගැන බොරුවට හැලිලියන වැඩක් නැහැ. ඒ දෙන විවාහ ජීවිතේ වෙනම ගත කරනවා. ජනාධිපතිවරයා තමන්ගේ පාලනය වෙනම කරගෙන යනවා. මතක තියාගන්න අනුර කුමාර දිසානායක මහතා කියන්නේ 103 හිටපු පක්ෂයක් ආණ්ඩුවක් ගැනීම දක්වා ඇදගෙන ආපු නායකයෙක්. ඒකට ඔහු කොච්චර කාලයක් කැප කරන්නේ නැද්ද? කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? ඒක දන්නේ ඔහුම තමයි. ඒ නිසා ඔහුට පුද්ගලික ජීවිතයේ විදිහට පුදුම විදිහට කැප කරන්නත් සිද්ධ වෙන්නේ නැති. ඒකට වරදක් කියන්නත් බෑ. ඒ ඔක්කොම මැද ජනාධිපතිවරයාගේ බිරිඳට පාඩුවේ ඉන්න දෙන එක තමයි හොඳම දේ. ඉතින් මේක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. සුබ දවසක්.